පාසල් දරුවන් මේ අපයෝජනය වෙනවා තමන්ගේ ළඟම ඥාති වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, අසහනකාර පුද්ගලයන්ගෙන් අතවර වලට ඒ කියන්නේ අපයෝජන වලට ලක් වෙනවා. බලමු යාලට කරන්න පුළුවන් මම අද කියලා දෙන දේ අනිවාර්යයෙන්ම 100%ක් යාලගේ ගැලවීම. ඒ කියන්නේ 100% මෙතනින් යාලා කොහොමද බීරලා යන්නේ? ඒ වගේ පුද්ගලයාට කොහොමද දඬුවමක් දුන්නට පස්සේ ආයෙ නැවත වතාවක් එහෙම ඉන්නේ නැති වෙන්න තත්ත්වෙට දෙයක් තියෙනවා. ඒක සාමාන්‍ය සරල දෙයක්. මම මේක කරලා පෙන්නන්නම්. ඊට කලින් මම දෙයක් කියන්නම්. පිටි මොළවගෙන නෙමෙයි මේ පුද්ගලයා ඉන්නේ. සාමාන්‍යයෙන් ස්පර්ශ කරන්න එනවා නම් ශරීරයේ කුමන හෝ තැනක පාසල් දරුවෙකුගේ කුමන හෝ කියන්නේ අපයෝජනයකට හරි මොන දෙයකට හරි තමන්ට අනවසර පුද්ගලෙක් ඇඟට අත තියෙනවා නම් කොහේ වුණත් මේ කලබල වෙන්න බෑ. මම කියලා දෙන දේ අනුව කලබල වෙලා බෑ. කලබල වෙන්න එපා. ඒ දේ කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. එයා ජීවිතේට ආය ඔබගේ ළඟට එන්නේ නැහැ. මොකද ඔබ යමක් දන්නවා කියලා එයා දන්නවා. එහෙනම් ඔයාට ගෙදර ගිහිල්ලා කියන්න පුළුවන් මට මෙහෙම කරදරයක් කරන්න ආවා. ගුරුවරයෙක්ට කියන්න පුළුවන්, අම්මට තාත්තට කියන්න පුළුවන්. අනිත් එක මම මේ කියලා දෙන දේ ඔයා ගෙදර ඉන්න තාත්තත් එක්ක සහෝදරයත් එක්ක යාළුවෙක් එක්ක කරලා බලන්න පුළුවන්. හැබැයි තමන්ගේ ඊහෙලියත් එක්ක කරනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් කරලා බලන්න. මොකද්ද මේක? මෙයා මට වැඩි උසමහතයි. ඔබ කවදාවත් මේ පාසල් දියණියන් කවදාවත් ශරීරය ගැන මේ මම කියලා දෙන දේ අනුව ශරීරය ලොකු මහතයිනේ කියලා ඒ ගැන හිතන්න එපා කියනවා. මොකද හේතුව කරලා බලන්න ඕනම ලොකු පුද්ගලෙක්ගේ මම කරන්න යන්නේ මොකද්ද කියලා. මේ පුද්ගලෝ එන්නේ සාමාන්‍ය ස්පර්ශ කරන්න ඉන්නේ මේ අත ඉඟිලි දිග අරගෙනනේ. එහෙනම් බලමු අපි පොඩි දෙයකින් කොහොමද බේරෙන්නේ. මෙයා ඉන්නේ මාව ස්පර්ශ කරනවා. මෙයා නිකම්ම බිම වාඩි වෙනවා. ඔබට ඕන පාරවල් ගහලා පනින්න පුළුවන්. පාරවල් ගහන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයා ස්පර්ශ කරන්න එනකොට ඔබ කලබල වෙන්න එපා. මේක එයාගේ මේක සුලංගිල්ල තමයි අල්ලගන්නේ. සුලංගිල්ල තමයි අල්ලගන්නේ. මෙයා මගේ ඇඟෙන් කරෙන් හරි කොයින් හරි අපි කොහොමද කියන්නේ අල්ලන්න දෙනවා නම් මොකද මේ නැත්නම් මේ සුලංගිල්ල මේම නිකන් Tamanට තේරෙනවනේ. එතකොට යල්ලන්නේ වාඩි කරවන්න පුළුවන් මෙයා. ඒ කියන්නේ ලොකු බරක් ඔබට දරන්න දැන එහෙනම් මෙයාව බිමම වාඩි කරලා මොකද ගහන්න පුළුවන්. වාඩ මේ ඇඟිල්ල මේ අල්ලගෙන කරලා බලන්න සුලංගිල්ල පාවිච්චි කරලා Tamanට මෙහෙම මාපට ඇඟිල්ල තුනක්